Good morning sir. අනිසා මට ඊයේ සර්ට මැසේජ් එකක් දාන්න ටයිම් එකක් තිබුණේ නැහැ. අදත් මේ වැඩ 1000ක් අස්සේ ඉක්මනට සර්ට මේ වොයිස් එක තියන්නේ. මම N4 level එක ලිව්වා සර්. එක්සෑම් එක පාස් වුණා. ඉතින් සර්ට thank you so much කියලා මං හිතන්නේ මදි. මොකද ක්ලාස් එකට ජොයින් වෙච්ච පළවෙනි දවසේම මම සර්ව අඳුරගත්ත හරිම සත්පුරුෂ කෙනෙක් කියලා. මොකද මුලින්ම අපිට මතක් කරලා දුන්නේ මේක පේපර් ක්ලාස් එකක්. ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා ගුරුවරුන්ගෙන්. ඉතින් ඒ ගුරුවරු මුලින්ම ආදරෙන් මතක් කරනවා කියලා. ඉතින් මං හිතන්නේ අද කාලේ නම් එහෙම දෙයක් වෙනවා හරි අඩුයි. ඉතින් සත්පුරුෂයෙක් විදිහට තමයි මං ඇත්තටම මුලින්ම අඳුරගත්තේ ඒ සිද්ධියත් එක්ක. ඒ වගේම කවදාවත් කිසිම ළමයි සමහර අවස්ථාවලදී ළමයි අතින් කියවුණත් අපිට මේව උගන්වලා නැහැ මේ ගුරුවරු මෙහෙමයි කියලා. කවදාවත් සර්ගේ පැත්තෙන් කිසිම වැරද්දක් කිසිම ගුරුවරයෙක්ට කියවිලා නැහැ. ඉතින් සර්ගේ ක්වොලිටිස් තව සර්ට දියුණු කරගෙන ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙන්න ඕනි කියලා හදවතින්ම විශ් කරනවා. ඒ වගේමයි සර්ගේ ටීචිං ස්ටයිල් එක ගත්තොත් කිසිම දෙයක් මග හරින්නේ නැතුව හරිම ලස්සනට ළමයින්ට හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කියලා දුන්නා. ඉතින් මං හිතන්නේ සර්ට ලොකු ගමනක් තියෙනවා මේ ලැන්ග්වේජ් එක උගන්නන විදිහත් එක්ක අපිට ඇත්තට මේක තේරෙනවා. ඉතින් සර්ට හදවතින්ම විශ් කරනවා. මොකද සර්ගේ විශේෂත්වයක් තමයි අවසන් තප්පරේ දක්වා සමහර විට ඒ කියන්නේ දැන් සර්ගේ වගකීමෙන් එහාට ගිහිල්ලා එක්සෑම් හෝල් එකට යන තැන දක්වා ළමයි එක්ක හිටිය හරිම සතුටුයි. ඉතින් අන්තිම මොහොතේ තේ ස්ට්‍රෙස් එක නැති කරන එක පවා සර්ගේ අතින් වුණා. ඉතින් හරිම සතුටුයි. සර්ට හදවතින්ම විශ් කරනවා සර්ගෙන් ඉගෙන ගත්ත ළමයෙක් හැටියට. සර්ට තවත් ඔය සර්ගේ වැඩ කටයුතු හොද්දටම කරගෙන තවත් ළමයින්ට ලොකු සේවයක් කරන්න අවස්ථාව ලැබෙන්න ඕනි කියලා. Thank you so much sir.